කියන ගෙදර ගියනොත් ඉවරයි බා. තාත්තා ඉතින් ඉන්නේ හිස්කඩේ හොටෙල් එක අපෝ අංකල් ඒ හොටෙල් එක මට මාර දෙන්න. ෆේල් වුණොත් හොටෙල් එක හම්බෙන්නේ. වන්න ඉන්නේ එක්සෑම් ඉවර වෙනකම් බා. අවුරුදු 13ක් ඉස්කෝලේ ආවනේ. දැන් නම් ඇති වෙලා තියෙන්නේ. ඔව් බා. මටත් දැන් නම් ඇති වෙලා තියෙන්නේ. ඔබ මොකද කරන්නේ? තාත්තා එක්ක පොලිටික්ස් වල යනවානේ. මට පොලිටික්ස් වලට එහෙම ආසාවක් නෑ බා. ඒ ඇත්තටම උඹ එක්සෑම් වලින් පස්සේ මොකද බං කරන්නේ? දන්නේ තාම හිතරනේ. ඔය එක්සෑම් එකෙන් පස්සේ මොකද කරන්න හිතාගෙන පින්කි? අනේ මන්දා. අපේ අම්මි නම් කියන්නේ මාව රට යවනවා කියලා. ෂා. මරුනේ. අපේ ගෙදරනොත් මාව පිට රටකට යවන්න ඉන්නේ. කැම්පස් එකට. එහෙම වුණොත් අපි දෙන්නම එකම කැම්පස් එකට යමු. අනේ මන් නම් හොව දන්නේ නැහැ කෙවින් අපේ අම්මි තමයි දන්නේ. වහනම් බලලා කියන්නකෝ. ඔය වීසා වලට එහෙම මොකක් කරේ අවුලක් තිබ්බොත් කියන්න. මම අපේ තාත්තට කියලා ඒක හදලා දෙන්න. සයාගේ අපි දෙන්න වෙන රටකට යන්න හිතන් ඉන්නේ. හොඳයිනේ. සාගේ පින්කිට හොඳයි නම් ඉතින් මම කමක් නැහැ. ඔබ වෙන රටකට ගිහිල්ලා තියෙනවද? උඹට පිස්සුද බා? මෝ ගිහිල්ලා ඇත්තේ උඩ රට. නේද සයාගේ? ඔව් නේද? ඔව් බා.